Hi guys, මම එමා ඉන්ස්පයර්. කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම දැනට ඊශ්‍රායල් වල ඉන්නේ. ඉතින් මගේ ඉඩ තියෙන වෙලාවට මගේ තියෙන පහසුකමේ හැටියට මම හවසට මගේ නඩවලට මගේ බයිසිකල් එකකින් ගම වටේ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරනවා. ඒකේ වීඩියෝස් ටිකක් තමයි මම මේ අරගෙන ඇවිල්ලා තියෙන මගේ තියෙන පහසුකම් එක්ක. ඒක නිසා මේ ඔයාලා දිගටම මගේ වීඩියෝස් එක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. සමහර විට ඔයාලා මට මගේ වීඩියෝස් වලට කැමති වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් නම් හැමෝම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. එහෙනම් හැමෝටම ජය වේවා. දිගටම රැඳිලා ඉන්න. මේ පැත්ත ටිකක් හරියට මේ පොළොන්නරුවේ පැත්තේ යන වගේ ෆීලිං එකක් දැනෙන්නේ මට. පාර දෙපැත්තේ වෙලති කුඹුරු තියෙනවා. මේ පාරන් ටිකක් යන්න අමාරුයි මොකද ගැස්සෙනවා හොඳට. මං හරි ආසයි මෙන්න මේ වගේ පාරවල් වලින් තනියම යන්න. පුදුම නිදහසක් දැනෙන්නේ. ජීවිතේ දුවලා ඇති වැටුනම පැය දෙකක් ඇවිල්ලා මේ වගේ ප්ලේස් එකකට ඇවිල්ලා නිදහසේ ඉන්න තියෙන තරම් දෙයක් වෙන නෑ ඉතින්. පුදුම ලස්සන නිදහසක් දැනෙන්නේ. මේකනේ ගෝවා වගාවත් තිබිලා තියෙන කලින් හැමතැනටම එකට එකක් සම්බන්ධ වෙච්ච මේ වතුර සිස්ටම් එකක් තියෙනවා මෙයාලගේ. ඒක ඊශ්‍රායල් වලට විතරක් තියෙන දෙයක් මම කියන්නේ දැකපු. මේ වගේ නම් තියෙනවා මොනවා හරි දේවල්. මම දන්නේ නැහැ මේ කොහටද යන්නේ කියලා. මේක දැන් Google Map එකේ නෑ මේ පාරේ. මේක නිකන් මයිනර් රෝඩ් එකක් නෙමෙයි. ඩීප් රෝඩ් එකක් වගේ. රෝඩ් යන වාහන තමයි හරියන්නේ. මේ වටේටම තියෙනවා තෙල් එරඬු ගස්. ඊට අමතරව ඒකේෂියා ජාතියක් තියෙන ලංකාවේ අපි දකින්නට වඩා පොඩ්ඩක් වෙනස් ඒක කොලේ නම්. ගෝවා ගාව තියෙනවා සර්සාර විදිහට. අර වතුර දානවා ඔටෝමැටිකලි වෙන්නේ මට හිතෙන්නේ. ඒ තියෙන තෙල් එරඬු ඇදිලා. ඇත්තටම පොළොන්නරු මේ පැත්ත වගේ වෙන මේ තල් ගසුත් තියෙනවා පේන්න. තල්ද ඉඳිද කියලා මම තාම අයිඩියා එකක් නැහැ. ළඟට ගිහිල්ලා බලන්න ඕනේ. මේ හරියන හිස්සිටන් තියෙන එක. තියෙන තෙල් එරඬු. මේ කොහටද යන්නේ කියලා තාම දන්නේ නැහැ. ඉතින් යනවා. එහා පැත්තෙන් තියෙන රේල් පාර. හයිවේ එකක් යනවා පේනවා. මේක මේ මට අස්සන්න නෙල්ලපු එක මට හිතෙන්නේ දැන් මේකේ වල් වැරිලා තියෙන ඊළඟ කාලේනකම් මුකුත් වවල නැහැ. මේ පැත්තේ නම් තියෙනවා මොනවද මන්ද වට්ටක්ක පිපිඤ්ඤ දගේ જાතිය. මොනවද කියලා හරියටම අයිඩියා එකක් නැත. මට ඉතින් මේ අපිට මේකට ඇතුළට යන්න පුළුවන්ද බැරිද කියලා දැන නැත්නම් ගිහිල්ලා බලන්න තිබුණා. මේ කරන්ට් එක සම්බන්ධ කරලා තියෙන්නේ. හයි සිකියුරිටි ඒරියා එකක් වගේ.
මාර ලස්සනයි මෙන්න මෙතන. වටේටම පයින් ගස් වලින් අවලා ගෙදරත් ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා තාම දන්නේ නැහැ. බලමු ගිහිල්ලා. ඈතින් පේන ටිකක් පේනවද දන්නේ නැහැ කැමරාවට නෝ. මේ ගමක් වටේ පොඩි ගමක් වටේ ගිහිල්ලා මම දන්නේ නැහැ නම කියන්නේ මොකද්ද කියන්නේ. මේ තියෙන වතුර සිස්ටම් එකේ මට තියෙන්නේ ප්‍රධාන තැන මේක කියනවා කරපු. මෙතන මොකක් හරි යාඩ් එකක් වගේ මොකක් හරි තියෙන්නේ. මෙතන ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක්ද මන්දා. මේ නම් මිදි. මිදිවත්තක් තියෙන්නේ තාම නෑ ගෙඩි. මේ අර මං කිව්ව පයින්ස් වත්ත මැද තියෙන. ආරම ලස්සනක් තියෙන්නේ. SMS ෆ්‍රී එකක් තියෙන්නේ. මං හිතුවේ මාරම ලස්සන නිදහසේ සතවිලා ඉන්න පුළුවන්. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනද මේ මාර පිපිලා. ඕගන් විලා වල ලස්සන. තල් ගස් වෙන්න ඕන නේද? මේක මට හිතෙන්නේ මේ රෙසිඩෙන්සියල් ඒරියා එකක් මේ ටික දැන් නම්. ගෙවල් විතරයි තියෙන්නේ වෙන මොනවත් නැහැ. බලමු ගිහිල්ලා. ඇතින් යනවා ප්ලේන් එකක්. ෆ්ලයිට් එක බාන්න හදන්නේ. මේ හරියට පොඩ්ඩක් මේ පෙන්වන්න හිතුණා. පාර දෙපැත්තේ ලස්සනට වවලා. මේක නම් රෙසිඩෙන්ෂල් ඒරියා එකක් විතරයි. කියන්නේ මොකුත් නෑ ඉන්ඩස්ට්‍රියල් ඒවා. ගොඩක් මට ඉතින් ටිකක් සල්ලිකාර පවුල් තමයි මේ ජීවත් වෙන්නේ. මට ඉතින් මේ ඒරියා එකේ මේ ලස්සන ඕගන්ඩිලා එහෙම ලස්සනට වැවිලා තියෙන වවලද වැවිලාද මන්ද. මෙහි ගොඩක් දැකපු විශේෂ දෙයක් තමයි මේ ගහට කොළට මාර සාත්තුවක් දෙන්නේ. මේ හැම මේකම බටේ හයි කරලා තියෙන්නේ. මොකද වතුර දානවා මේක බින්ද බින්ද වැටෙනවා. ඔලිව් ගස් තියෙනවා. බස් වල ටික. ටිකේ දිගටම මල් පැල තියෙනවා මල් ගස්. මං ආවේ මේ පැත්තේ ඉඳලා දැන් අර අපි හිටියේ ගොඩක් ඈත පිටින් මේ පැත්තේ. මමයි ගොඩක් කැමති මේ විශේෂයෙන් මිනිහාගේ පාරවල යන්න. මං දන්නේ ආ අලුත් දේවල් තියෙනවා. මේ ප්‍රධාන පාරේ යනකොට වඩා බලමු මේකත් තව පාරක් අහුණා. මේ පාරේ ටිකක් දුර ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. සමහරවිට මගින් ඉවර වෙන්නත් පුළුවන්. බලමු ගිහිල්ලා ඉතින්. අර කුතුහලය තමයි තියෙන්නේ මොනවද තියෙන්නේ. සමහරවිට තාලම් ප්‍රදේශයද දන්නෙත් නෑ. ගිහිල්ලා බලමු ඉතින් නේ සමහරවිට ඉරේ දායිත් දන්නෙත් නෑ මාවල්ලලා. අම්මෝ දැන් නම් පදින්න අමාරුයි මේ ටිකේ. ඒත සොයිල් පිට් එක පේනවා පස් කන්දක්. ඒකට යන්න පුළුවන් කරන්නේ. මොනවාරි වැඩ කරන දැනත් දන්නේ. රෝඩ් කන්ස්ට්‍රක්ෂන් වලට යූස් කරන සොයිල් පිට් අද කොහෙද? මේ පැත්ත නිකන් අර ප්ලේන්ස් ඒරියා එක වගේ කියන්නේ. අර ද්‍රෝණ භූමි තනකොළ මේ පැත්ත වගේ පොඩි පොඩි ගල් තියෙනවා හැමතැනම. ඉරි ගල් වගේ જાතියක්.
බයිසිකල් පාරක් නම් කවුරුත් ගිහපු පාර පේන්නේ නැත්නේ. තාට එන බයිසිකල් කාරයන්ට පිස්සු නැතුව ඇති. මේ වගේ යන්න. ක්‍රෂර් එකක්ද වන්ද තියෙන්නේ. ඒ නාගල සීන් එකක් තියෙන්නේ. බලමු තාටිය ලං කරලා. දැන් වාහනේ ගාව දූවිලි ඉවරයි. ඒ විලි නෑවා. මාරම ලස්සනක් තියෙන්නේ. අපේ රෙස්ටොරන්ට් එකේ යන් ඉන්න පීසා තබුන් එකට පේනවා. මෙන්න මේ ඒරියා එක. හරි තමයි නිතරම කියනවා. අන්නර ටවර් එකේ හිම ඒක මට හිතෙන්නේ මොස්ක් එකක් තියෙන්නේ. මේක මෙන්න මේක. මුස්ලිම් දේවස්ථානයක් තියෙන්නේ. මෙතන. අර පැත්තට නිතරම යන්න ඕනේ කියලා මං ආවේ තා ගන්න බෑ නිකන් නිදිමත වගේ වෙන්නේ ඉරත් බහගෙන යනවා බලපු ගිහිල්ලා මෙතෙන්ට එන පස් ටික මට හිතෙන්නේ දැන් අද ශබාත් නිසා වහලා වැඩ කරන්නේ නැහැ කවුරුත් මේකට පස් ගෙනල්ලා දාලා අතනින් තමයි එළියට එන්නේ මේ කැට කැට ගොඩක් තියෙන ඒවා ක්‍රෂ් කරලා තමයි ගන්න එකට යූස් කරන්නේ. ලොකු ක්‍රෂර් එක. සමහරට අර ඈත නිකන් මට හිතා ගන්න බෑ නිකන් සිටි. ඉස්දිය පේනවා වගේ යනවා බලමු ගිහිල්ලා. මෙතනින් එහා පැත්ත මුකුත් පේන්නේ නෑ මට. මොනවද තියෙන්නේ කියලා. ये තියෙන ක්‍රෂර් එක එක්ස්කැවේටර් එකක් තියෙනවා. අද වැඩ නෑ දැන් නවත්තලා. ලොක් ලෝඩර් එකක් තියෙනවා. මම අරුවක් කාලේ ඉන්නකොට ඒ යූස් කරේ මේ වගේ මේ ඔය ඩයිනෝ අතරින් කෙනෙක් කියන මොකද්ද කියලා බලමු පොඩ්ඩක්.